මේක කිසිසේත්ම හම්බයක් නෙවෙයි. අයිබෝවන් හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අගෝස්තු මාසේ ඕගොල්ලන්ගේ ජීවිතේට මොන වගේ අලුත් වෙනස්කම් මොන වගේ අවස්ථාවල් ජීවිතේට එයිද? ඒ වගේම මොන වගේ අභියෝගද ඔයාලගේ ජීවිතේට එන්න තියෙන්නේ කියන කාරණාව ගැන මේ ජෙනරල් ටැරොට් රීඩින් එක හරහා අද අපි බලන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා වීඩියෝ එකටත් ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ WhatsApp channel එකක් තියෙනවා. channel එකේ link එක description එකේ වගේම පහළ comment section එකේ මම pin කරලා තියන්නම්. ඒකත් එක්ක එකතු වෙන්න. ඒක හරහා ඔයගලන්ට daily tarot messages ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. එහෙනම් වැඩි කතාවක් නැතුව අපි අද ගිහින් බලමු වීඩියෝ එකට මේ අගෝස්තු මාසේ ඔයගලන්ට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා. හරි. අද රීඩින් එක දිහා බලපුවාම විශේෂයෙන්ම පේන දේ තමයි ඔයා පහුගිය කාල සීමාව ඇතුලේ එකම තැනක හිර වෙලා වගේ නිකන් අර කරගන්න දෙයක් නැතුව ඇයි මට විතරක් මේ වගේ දේවල් වෙන්නේ කියලා හිත ලොකුවටම ඔයා මානසික පීඩාවකින් මානසික වදයකින් හිටියනම් ඔන්න මේ හැමදේම දැන් වෙනස් වෙලා අලුත්ම පැත්තකට හැරෙන කාලයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී පැහැදිලිවම පේන දේ තමයි ඔයා බලාපොරොත්තු වෙන්නේ නැති විදිහේ වෙනස්කම් කීපයක් මේ මාසය ඇතුළත සිද්ධ වෙන්න තියෙනවා. සමහර වෙලාවට ඔයා කාලයක් තිස්සේ අර බලාපොරොත්තුෙන් හිටපු හොඳ සුබ ආරංචියක් එහෙම නැත්නම් මේ කාල සීමාව ඇතුළත ඔයා කාලයක් තිස්සේ බලාපොරොත්තුෙන් ඉඳලා විසඳෙන්නේ නැතුව තිබිච්ච මොකක් හරි හොඳ ලොකු ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ වගේ දෙයකට හොඳ විසඳුමක් ඔයාගේ ජීවිතේට අලුත් පරිච්ඡේදයක් අලුත් ආරම්භයක් මෙන්න මේ කියන අගෝස්තු මාසෙදි සිද්ධ වෙන්න තියෙනවා කියන දේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි අගෝස්තු මාසෙ කියලා කියන්නේ ඕගොල්ලොන්ට ඕගොල්ලන්ගේ ජීවිතේ අලුතෙන් රීසෙට් කරගන්න පුළුවන් මාසයක්. මෙච්චර කාලයකට ඔයාලා අරන් ආපු ඔයාලගේ ඍණාත්මක දේවල් තිබ්බනම් ඒ සියලුම දේවල් ඕගොල්ලන්ට අයින් කරලා අලුත් ධනාත්මක දේවල් ජීවිතයට එකතු කරගෙන ජීවිතේ හැඩගස්ස ගන්න පුළුවන් විදිහේ මාසයක් කියලා කිව්වොත් හරියටම හරි. ඉතින් ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ දැන් අපිට මේ මට මුලින්ම සිලෙක්ට් නේ Wheel of Fortune කාඩ් එක. ඉතින් Wheel of Fortune එනර්ජි එකත් එක්ක අපිට ගන්න තියෙන දේ තමයි අපේ ජීවිතේට විශාල වෙනස්කම් ඉස්සරහට සිද්ධ වෙන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ පරණ අර හිර වෙලා තිබ්බ ස්වභාවය එතකොට අලුත්ෙන් ආරම්භයක් ගන්න හැදුවට එකම තැන පල් වෙච්ච ස්වභාවයක් තිබ්බනම් ඒ දේවල් නැති වෙලා ඔන්න දැන් ඔයාට ඉස්සරහට හොඳ ආරම්භයක් ලැබෙන කාලයක් ඉන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට ජීවිතේ විවිධ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ කියන වෙනස්කම් වලට බය වෙන්නේ නැතුව ඔයා ඒ වෙනස්කම් පිළිගන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඒ විදිහට ඒ ලැබෙන දේවල් අනුව ගලාගෙන යන්න ඉඩ දෙන්න කියන විශේෂම මතක් කිරීම කරන්න ඕනේ. මොකද අපි සමහර වෙලාවට අපිට ලැබෙන හොඳ අවස්ථාවල් මග ඇර ගන්නවා අර පරණ හිටපු මානසිකත්වයෙන් මිදෙන්න බැරි නිසා. ඉතින් අන්න ඒ දේවා හොඳට මතක තියාගන්න මේ කාල සීමාවේදී. ඊළඟ දේ තමයි ආදරේ පැත්තට ගියොත් එහෙම ඔන්න තනිකඩව හිටපු කෙනෙක් නම් ඔන්න දැන් ඔයාට අර අතීතේ වෙච්ච මොකක් හරි කඩා වැටීමකට පස්සේ අතීතේ වෙච්ච හිත රිදීමකට පස්සේ හිත හදාගන්න බැරුව ඉන්න කෙනෙක් නම් ඉතින් මේ අගෝස්තු මාසෙදී Ace of Cups ඒකෙන් පෙන්නන්නේ ඔයාට අලුත් ආදරයක ආරම්භයක්. ඒ කියන්නේ ඔයාගේ හදවත ආපහු පිරිලා ඉතිරිලා යන විදිහේ ලස්සන අර සංවේදී හොඳ ආදරයක් ඔයාට ලැබෙන්න නියමිතව තියෙනවා. ඉතින් මේක අහම්බෙන් සිද්ධ වෙන දෙයක් කියන එක කියන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ අගෝස්තු මාසයේ මැද එහෙම නැත්නම් අවසන් කාල සීමාව වගේ ඔය කියන කාලය අතරතුර ඔයාට මේ කියන එනර්ජි එක ඔයාට ලැබෙන්න තියෙනවා. මේ කියන ආදරේ ඔයාට ලැබෙන්න නියමිතව තියෙනවා. මේ එන කෙනා ඔයාගේ ආත්මයට විශේෂයෙන්ම ගොඩාක් සමීප. ඔයාට ඇත්තටම වටිනාකමක් දෙන කෙනෙක් වෙයි කියන දේ කියන්න ඕනේ. ඒ වගේම එහෙම කවුරු හරි ජීවිතයට එනකොට හොඳට හොයලා බලලා ජීවිතයට ලං කරගන්න කියන විශේෂම මතක් කිරීමක් කරන්න ඕනේ. හරි. ඉතින් ඔයා දැන්ට සම්බන්ධතාවගේ රිලේෂන්ෂිප් එකක ඉන්න කෙනෙක් නම් ඔයාට කියන්න තියෙන දේ තමයි 3 of Swords ඒ වගේම 2 of Cups මෙතනදී මට එකට සිලෙක්ට් වුණා. මේකෙන් කියන්නේ මේ අගෝස්තු මාසයේ මුල් සති 2-3 වගේ කාල සීමාව ඇතුළත මේ සම්බන්ධතාවය ඇතුළේ යම් කිසි තරමක මොකක් හරි පොඩි නොගැලපීමක් නැත්නම් මතභේදාත්මක ගතියක් පුංචි හිත රිදීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉතින් සමහර විට third party situation එක බලපෑමක් පෙන්වනවා. එහෙම දෙයක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි පරණ වෙච්ච සිද්ධියක් ආපහු මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන එකත් එක්ක මොකක් හරි ලොකු කතා බහක් ඇති වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව පුංචි ඔය ආගියුමන්ට්ස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කාලයක් විදිහට කියන්න ඕනේ.
ඉතින් ඒ වගේම ඕගොල්ලන්ගෙන් මේ වීඩියෝ එක බලන අයගෙන් සමහර පිරිසකට හිතෙන්න පුළුවන් මේ FAI එක මෙතනින් නවත්තලා දාන්න ඕනේ කියන හැඟීමත් ඇති වෙන්න පුළුවන් කාලයක්. හැබැයි විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ වෙලාවේ ඔයා හදිස්සි වෙලා තීරණ ගන්න යන්න එපා. මොකද මේ තියෙන එනර්ජි එක මේ මාසේ දෙවැනි සතිය තුන්වෙනි සතිය වගේ කාලේ පහු වෙනකොට ඒ එනර්ජි එක නැති වෙලා ගිහිල්ලා අර කලින් ඒ ඇති වෙන දුරස්තභාවය වගේ දේවල් ඕගොල්ලෝ අතර ඇති වෙන මත ගැටුම් මතභේද වගේ තියෙන දේවල් නැති වෙලා ගිහිල්ලා ආපහු ඕගොල්ලෝ දෙන්න අතර තියෙන අවබෝධය වැඩි වෙනවා. ඕගොල්ලෝ දෙන්න අතර තියෙන ඇත්තම ආදරයක් තියෙනවා නම් ඉතින් මේ මාසේ එන ඒ පුංචි පුංචි ප්‍රශ්න වලින් ඕගොල්ලන්ගේ ආදරය තව තවත් ශක්තිමත් කරගන්න මිසක් ඒ දේ අර අතෑරලා දානවා වගේ හදිස්සි තීරණ වලට එළඹෙන්න එපා කියන විශේෂම මතක් කිරීම කරන්න ඕනේ. ඕගොල්ලෝ FAS වල ඉන්න ඕන. ඒ වගේම විශේෂම දේ තමයි මෙතනදී තියෙන ලොකු එනර්ජි එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ගෙන් එක්කෙනෙක් හරි කවුරු හරි කීප දෙනෙක් හරි අතීතයේ යම්කිසි ඕගොල්ලෝ අතෑරලා දාලා ගියපු එක්ස් කෙනෙක් ගැන ආපහු ඕගොල්ලෝ හිතනවා කියලා පෙන්නනවා. ඉතින් මේ අගෝස්තු මාසේ අන්තිම වෙනකොට ගොඩාක් වෙලාවට එහෙම ඕගොල්ලෝ අර ආපහු එහෙම එක්ස් කෙනෙක් කතා කරයිද කියලා බලාගෙන ඉන්න පිරිසක් මේක බලනවා නම් ඔන්න විශේෂයෙන්ම කියන්න ඕනේ ඒගොල්ලන්ට එහෙම එක්ස් කෙනෙක්ගෙන් මැසේජ් එකක් හරි නැත්නම් කෝල් එකක් හරි ලැබෙන්න ඉඩ තියෙන කාලයක්. හැබැයි ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ ඒ අය ආපහු ඕගොල්ලන්ගේ ජීවිතයට ආවොත් ඒගොල්ලන්ව ඕගොල්ලන්ගේ ජීවිතයට බාර ගන්නවද නැද්ද කියන එක ගැන හොඳට බුද්ධිමත්ව කල්පනා කරලා බලන්න ඕනේ කාලයක්. හරි. ඊළඟ දේ තමයි පහුගිය කාලේ ඔයා රුපියලෙන් රුපියල හරි ඔයා එහෙම එකතු කරාද? ඔයාට පහුගිය කාලේ ලොකු අර මුදල් පැත්තෙන් ලොකු හිරවීමක් තිබුණාද? ඉතින් මහන්සි වෙච්ච තරමට ඔයාට රිසල්ට් ආවේ නැහැ, ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා ඔයාට දැනෙනවද? ඉතින් මෙන්න මේ කියන කාලෙදී ඔයාට අලුතෙන් මුදල් උපයන්න පුළුවන් මාර්ගයක්, new income stream එකක් හරි එහෙම නැත්නම් හදිස්සියෙම ඔයාට මොකක් හරි මුදල් ලැබීමක් තියෙනවා කියන දේ මට මෙතනදී පෙන්නනවා. ඔයා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන හිටියානම් එහෙම නැත්නම් අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරලා ඔයා බලාගෙන හිටියානම් ඔන්න අගෝස්තු මාසය කියලා කියන්නේ ඒකට ගොඩාක්ම සුදුසු හොඳ සාර්ථක ප්‍රතිඵල ඕගොල්ලන්ට ලබා දෙන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා මහන්සි වෙලා කරපු ඒ වැඩ කටයුතු වලට ඒ දීපු කැපකිරීම වලට මේ විශ්වයෙන් හරි වටිනාකමක් ලැබෙන කාලයක් දැන් ඇවිල්ලා තියෙන කියන දේ කියන්න ඕනේ. හැබැයි මෙතනදී 10 of Wands card එක සිලෙක්ට් වුණා. ඒ කියන්නේ මේ ඔයාට ලැබෙන මේ සාර්ථකත්වය නිකම්ම ඔයාට ලැබෙන්නේ නැහැ. ඉතින් අගෝස්තු මාසෙදී ඔයාට ලොකු වැඩ ප්‍රමාණයක් ඒ වගේම ලොකු වගකීම් ප්‍රමාණයක් ඔයාගේ එකපාරටම ඔයාගේ කරපිටට පැටවෙන්න පුළුවන් කාලයක් කියලා කියන්න ඕනේ. ඔයාට හිතෙන්න පුළුවන් මට මේ ඔක්කොම එකපාර කරගන්න බෑ. මට මහන්සි වගේ එහෙම හැඟීමක් ඔයාට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට ලොකු මානසික වශයෙන් වගේම ශාරීරික වශයෙන්ුත් ගොඩක් වෙහෙසක් දැනෙන්න පුළුවන් කාලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් එකපාර ඔයාට දෙන්න තියෙන ඇඩ්වයිස් එක තමයි එකපාර හැමදේම කරන්න යන්න එපා. ඔයාගේ වැඩ තියෙනවා නම් මේ දේවල් ඔයා බෙදා ගන්න. අනිත් අයත් එක්ක බෙදා හදාගෙන මේ වැඩ කටයුතු කරන්න. අනිත් අයගේ වගකීම් ටිකයි හැමදේම ඔයාගේ කරපිට පටව ගන්න එපා මේ කියන කාලෙදී. ඒ වගේම තමයි ඔයාගේ හෙල්ත් එක ගැන ඔයාගේ සෞඛ්‍ය ගැන ඔයා මේ කාලෙදී පොඩ්ඩක් වැඩිපුර සැලකිලිමත් වෙන්න. මොකද ඔයාට ඒ පැටවෙන අධික වැඩ කටයුතුත් එක්ක ඔයා ගොඩක් මානසික වශයෙන් ශාරීරික වශයෙන් වෙහෙස වෙලා ඔයා පොඩ්ඩක් දුර්වල වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙලා වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඉතින් මේ කාලෙදී හොඳට වතුර බොන්න. ඒකෙන් ඔයාට ගොඩාක් නිරෝගීව තියාගන්න පුළුවන් ඔයාගේ ශරීරය කියන දේ කියනවා. ඊළඟ දේ තමයි ඔයා මහන්සි වෙලා ඒ කරන වැඩ කටයුතු වල අවසානයේ ඔයාට ලැබෙන්න තියෙන රිසල්ට් එක ඔයාට ලොකු මුදල් ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයට වෘත්තීමය වශයෙන් හොඳ ස්ථාවරත්වයක් අරගෙන එන්න පුළුවන් එනර්ජි එකක් මට මෙතෙන්දි පෙන්වනවා. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඉගෙන ගන්න කට්ටියට ඕන් එක්සෑම්ස් වගේ කරන්න කවුරු හරි ඉන්නවනම් ඒ වගේම ඉගෙන ගන්න කට්ටිය මේක බලනවනම් ඉතින් මේ කියන මාසෙදී ඔයාට එක්සෑම්ස් වලින් අසයින්මන්ට්ස් වගේ දේවල් ඕන් ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාට ඒක ගොඩාක් සාර්ථක විදිහට වැඩ කටයුතු කරලා ඉවර කරන්න ලොකු ධෛර්යයක් ලැබෙන කාල සීමාවක් කියලා කියන්න ඕනේ. ඉතින් මේ ලැබෙන එනර්ජි එකෙන් උපරිම මේ මාසය ඇතුළත ඔයගොල්ලෝ ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඊළඟ දේ තමයි ඕගොල්ලන්ගෙන් ගොඩක් අය මේ දවස්වල ටිකක් ඕනවට වැඩිය හිතන ස්වභාවයක් තියෙනවායි කියලා පේනවා. ඉතින් ඕවර් තින්කින් කරන ස්වභාවයක් පෙන්නනවා. ඉතින් රැට ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට නිින්ද යන්නේ නැහැ. එකම දේ ආපහු ඕගොල්ලෝ හිතනවා. අනාගතය ගැන මොකක් හරි අර ඇනෙක්සිටි එකක් පොඩි ෆියර් එකක් තියෙනවා. පොඩි නොසන්සුන් ගතියක් ඔයාගේ හිතේ තියෙනවා. ඉතින් මේ කාඩ් වලින් පෙන්වන්නේ මේ තියෙන ඒ බය, සැකේ, ඒ වගේ දේවල් ඔයාගේ හිත ඇතුලේ විතරයි තියෙන්නේ කියන දේ තමයි මේ එනර්ජි එකෙන් පෙන්වන්නේ. ඇත්තටම බැලුවොත්
ඒක එළිය. ඒ කියන්නේ ඔයාගේ හිත ඇතුලෙන් එළියට ආවහම එළියේදී එහෙම ඔයාට එහෙම බය වෙන්න තරම් ලොකු එහෙම දෙයක් මෙතන නැහැ. ඉතින් ඇත්තටම ඔයාව මානසික වශයෙන් ඔයාව හිර කරගෙන ඉන්න ස්වභාවයක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් ඔයාටම හිතෙන්න පුළුවන් ඔයා හිතනවා ඇති ඔයාට මේක කරන්න බැරි වෙයිද? එයා මාව දාලා යයිද වගේ ඍණාත්මක සිතුවිලි නෙගටිව් ෆීලිංග්ස් ඔයාගේ හිතට එනවා ඇති. එක පැත්තෙන් ඔයාට සල්ලි නැති වෙයිද වගේ එහෙමත් හිතෙන්න පුළුවන්. ඉතින් ඒ කියන ඒ අනවශ්‍ය බය ඔයාව ආපහු ඔයා ඉන්න තැනින් තව තවත් පස්සට අදිනවා කියන දේ තමයි ඔයාට කියන්න ඕනේ. ඒ වගේම ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔයාගේ වටේ ඉන්න සමහර ඔයාගේ ළඟින්ම ඉන්න අය වෙන්න පුළුවන්. සමහර මිනිස්සු පිටින් අපිට පේන්නේ අපිට ගොඩාක් හිතවත් වගේ පේන මිනිස්සු. හැබැයි ඇතුලෙන් ඔයා දියුණු වෙනවට ලොකු ඊර්ෂ්‍යාවක් හිතේ තියාගෙන ඉන්න මිනිස්සු කීප දෙනෙක් ඔයාගේ වටේ ඉන්නවා. ඒගොල්ලෝ ගැන හොඳ අවබෝධයෙන් ජීවත් වෙන්න. ඉතින් මේ අගෝස්තු මාසෙදී ඔයාගේ personal plans, ඔයාගේ රහස්, ඔයාගේ future plans, ඒ වගේ දේවල් කිසිම කෙනෙක් එක්ක කියන්න යන්න එපා. ඔයා නිහඬව, නිශ්ශබ්දව ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන මේ කාල සීමාවෙදී ඔයා ලබන රිසල්ට් එකෙන් විතරක් උත්තර දෙන්න ඕනේ කාලයක් කියන දේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ඒ දේ මතක තියාගෙන අපි ඉස්සරහට ගිහින් බැලුවොත් ඔයාට දෙන්න තියෙන ගයිඩන්ස් එක තමයි ඉතින් ඔයා පහුගිය කාලේ කොච්චර ප්‍රශ්නත් එක්ක හිර වෙලා හිටියා, කොච්චර ඔයා අඬලා තිබුණත්, ඔයා කොච්චර අසරණ වෙලා තිබ්බත් විශ්වයෙන් දැන් කියන්නේ ඔයාට තව දුරටත් බලාපොරොත්තු අතහරින්න එපා කියන දේ. මොකද ඔයා වෙනුවෙන් අලුත් ආලෝකයක්, අලුත් මාවතක් ඔයාට දැන් හැදීගෙන එන ගමන් තියෙනවා. ඉතින් ඔයා පරණ ඉස්සර කාලේ අතීතයේදී කරපු ඔයාගේ හොඳ දේවල්, ඔයා අනිත් අයට කරපු උදව් උපකාර වගේ දේවල්, ඒ කිසිම දෙයක් නිකන් අපතේ ගිහිල්ලා නෑ. ඒ හැම දෙයකින්ම ඔයාට ලොකු කරුණාවක්, ලොකු ආශිර්වාදයක් ඒ විදිහට ඇවිල්ලා ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න, ඔයාට ජීවත් වෙන්න ආපහු ඔයාට අලුත් මාවතක් හැදෙන කාලයක් කියන දේ කියන්න ඕනේ. ඉතින් ඔයා ඔයාටම මේ කාලෙදී ආදරය කරන්න පටන් ගන්න. ඔයා ඔයාගේ වටිනාකම මොකක්ද කියන දේ පැහැදිලිව අඳුර ගන්න ඕනේ කාල සීමාවක්. ඉතින් මේ මම කලිනුත් කිව්වා වීඩියෝ එකට එනකොට රීඩින් එකේ මුලදිම මේ අගෝස්තු මාසෙ කියලා කියන්නේ ඕගොල්ලෝ ජීවිතේ අරගෙන එන මොනවා හරි නරක දේවල්, නරක පුරුදු තියෙනවා නම් ඒ දේවල් දුනත් ඔයා හිතින් ඔයාගේ වැරද්ද ඔයා පිළි අරගෙන ඒ දේ තේරුම් අරගෙන ඔයාගේ ජීවිතයට අලුත් හොඳ පුරුදු එකතු කරගෙන ඒවත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් විදිහේ ලොකු එනර්ජි එකක් ලැබෙන කාල සීමාවක්. ඉතින් ඔයාට ආපහු ඔයාගේ ජීවිතේ රීප්‍රෝග්‍රෑම් කරගන්න මේක හොඳ කාලයක් කියන දේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. හරි. ඉතින් මේක තමයි අගෝස්තු මාසයට සම්බන්ධව ඕගොල්ලන්ට ලැබිච්ච රීඩින් එක. මම හිතනවා මේ රීඩින් එක ඇතුලේ ඕගොල්ලන්ට අදාළ වෙන විදිහේ දේවල් තියෙන්න ඇති කියලා. මොකද මේක ජෙනරල් රීඩින් එකක්. මේක මේ වීඩියෝ එක බලන හැමෝටම පොදුවේ කරන රීඩින් එකක්. ඉතින් මෙතනදී සමහර දේවල් ඕගොල්ලන්ගේ ජීවිතයට නොගැලපෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඔයාලට සජෙස්ට් වුණා නම් මේ කියන මැසේජ් එක ඇතුලේ, මේ අද දීපු පණිවිඩය ඇතුලේ අනිවාර්යයෙන්ම ඔයාට ගැලපෙන දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාගේ ජීවිතයට ඇප්ලයි කරගන්න, ඉස්සරහට ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් දැම්ම ඉඳන්ම වැඩ කටයුතු ටික කරගෙන යන්න කියන විශේෂ මතක් කිරීම කරන්න ඕනේ. ඒ වගේම ආපහු මතක් කරනවා අපේ WhatsApp channel එක තියෙනවා. ඒක එක්ක join වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් ඕනම ගැටලුවක් සම්බන්ධව personal reading ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඒකට මේ display එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. ඒ හරහා ඔයගොල්ලන්ට විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ඉතින් එහෙනම් තවත් අලුත් මේ වගේ රීඩින් එකකින් අපි ආපහු දවසක හම්බෙමු. වීඩියෝ එකටත් ලයික් කරන්න. ඒ වගේම මේක ඇෆර්මේෂන් එකක් විදිහට මේ පොසිටිව් එනර්ජි එක ක්ලේම් කරගන්න. ඔයාගේ පැත්තෙන් ඇෆර්මේෂන් එකක් විදිහට පල්ලෙහායින් I claim this energy, විශ්ව මාතාවට ස්තුතියි වගේ හොඳ පොසිටිව් ඇෆර්මේෂන්ස් ඕගොල්ලෝ කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් ආයෙත් අලුත් රීඩින් එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.